හායි යාළුවනි, මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ 11 Labs භාවිතා කරලා ඔයාගේ වීඩියෝ එකට ලස්සන voice cut එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා ChatGPT website එක හෝ app එකට ගිහින් ඔයාලට කැමති script එකක් හදාගන්න. ඒකේ එන පළවෙනි scene එක copy කරගන්න. මේ මම කරන විදිහට copy කරගන්න. ඊට පස්සේ 11 Labs website එක open කරගන්න. Google එකට ගිහිල්ලා 11 Labs AI කියලා search කරගන්න. ඊට පස්සේ පළවෙනියටම එන website එක click කරගන්න. ඊට පස්සේ තියෙන්නේ අපිට sign up වෙන්න. මං ඉස්සෙල්ලා sign up වෙලා තිබ්බේ. මං හිතන්නේ දැන් අය email password ගහන්න ඕනේ කෙලින් මෙයි. ඉතින් ඔය ජූ කියලා පෙන්නන්නේ එතන ඔයාලගේ නමේ මුල් අකුර වැටෙනවා නම් sign up වෙලා තියෙන්නේ. මම ඔයාලට දැන් කියලා දෙන්නම් මං කොපි කරගත්ත ඒ වාක්‍යයට voice එකක් add කරගන්න කොහොමද කියලා. home එකේ තියෙන in standard speech කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙහෙම background එකකට යනවා. ඊට පස්සේ අපි අර ඉස්සෙල්ලා copy කරගත්ත අර මේ වාක්‍යය මෙතන paste ගන්න ඕනේ. paste කරා. ඊට පස්සේ මේකේ තියෙනවා credits. මගේ තව තියෙන credits 10000ක් හම්බ වෙනවා. 9627ක් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන මේ ස්පීච් එක කියන කැරක්ටර්ස් තෝරගන්න මෙතන. මම දාන් හිටියේ බිල් කියලා. ඕනනම් ඇඩම් කියලා දාන්නත් පුළුවන්. මෙතන සර්ච් කරන්න පුළුවන්. නැත්නම් මෙතනම තියෙනවා ඇඩම් බිල්. මම ඇඩම් කියන එක දෙනවා. ඇඩම් කියන voice over එක නිකන් අහන්නත් පුළුවන් මේ ක්ලික් කරලා. Our distrust is very expensive. Our distrust is very expensive. මට හිතෙනවා එයාගේ කටහඬ හොඳයි කියලා. අපි එයාගේ කටහඬ generate speech කියන එක තමයි ඔබන්න තියෙන්නේ. ඊට ටිකක් කළා ගියාම An elephant walks up to a small village pond. අහුණාද? ඒ විදිහට එනවා. මම බිල් කියන එකමයි දීලා තියෙන්නේ. බිල් කියන එක හොඳයි කියලා හිතෙනවා. ඊට පස්සේ තියෙන දැන් ඒක පොඩක් අය ඕන අය ප්ලේ කරගත්තා ඒක. An elephant walks up to a small village pond. ඊට පස්සේ මෙතන එහා පැත්තේ තියෙන save වගේ තියෙන බොත්තම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඒක save වෙනවා. අර ෆයිල් ඩවුන්ලෝඩ් කියලා වටනවා. අපි ඕපන් කරන් බලමු. මෙන්න අවසානයේ ඕපන් කරාම ලැබෙන ප්‍රතිඵලය. An elephant walks up to a small village pond. දැක්කද? ඔයාලා try කරලා බලන්න. මම අදට වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, subscribe කරන්න, අනිත් කට්ටියටත් බලන්න share කරන්න. I expect you